හරි දැන් මේ පයිතගරස් වල තව පොඩි කෙටි ක්‍රමයක් තියෙනවා. දැන් මේ හදපු ගණන් වලට අමතරව පයිතගරස් වල තව පොඩි කෙටි ක්‍රමයක් තියෙනවා. මේක ඔයගලන්ට පාවිච්චි කරන්න හැබැයි 90%ක්ම ඔයගලන්ට එක්සෑම් එකට එකපාර පාවිච්චි කරන්න පුළුවන්. ඒ වුණාට සමහර ගණන් තියෙනවා. දැන් මේක වගේ ගණන් මේ වගේව පාවිච්චි කරන්න බෑ. සමහර ඒවා. එතකොට අපි හිතුවොත් එහෙම නිකන් කියලා දෙන්නම්. දැන් 5 3 4 කියන තුන් දෙනා තමයි පයිතගරස් වල තියෙන පොඩිම තුන් දෙනා. ඒ කියන්නේ අපි මේගොල්ලන්ට කියනවා පයිතගරස් ත්‍රිත්ව කියලා. මේ වගේ කර්ණයට ලස්සන උත්තරයක් එන නැත්නම් හයිපර්ටීනියස් එකට ලස්සන උත්තරයක් එන පොඩිම තුන් දෙනා තමයි 3යි 4යි 5යි. නිකන් හරි ඔයා මෙතෙන්ට 1යි 2යි දැම්මොත් එහෙම ඔයාට එන උත්තර ඊට වඩා කැත උත්තර. ඒ කියන්නේ නිකන් දශම උත්තර, වර්ගමූල ඔන්න වගේ උත්තර තමයි එන්නේ. 3යි 4යි තමයි ඔයාට ලස්සනම උත්තරයක් එන පොඩිම තුන් දෙනා. එහෙනම් අපි මේගොල්ලන්ට කියනවා පයිතගරස් ත්‍රිත්ව කියලා. මේ පයිතගරස් ත්‍රිත්ව වල ගුණාකාරයක් විදිහට තමයි ඊගාවට එන හැම සෙට් එකක්ම හැදෙන්නේ 90%ක්ම. දැන් උදාහරණයක් විදිහට අපි ගමු. මෙයා 3යි 4යි 5යි. මම ගන්නවා මෙතෙන්ට 6යි 8යි. දැන් බලන්න මෙතන මේ 3 කියන ඩයල් එක මූ දෙකෙන් වැඩි වෙලානේ 6 වෙලා තියෙන්නේ. මෙතන 4 කියන එක දෙකෙන් වැඩිලා තමයි 8 වෙලා තියෙන්නේ. එහෙනම් මේ 5 කියන එක්කෙනත් දෙකෙන් වැඩි වෙලා මෙතෙන්ට 10 කියන එක එන්න පුළුවන්. ඒතර ඔයගොල්ලන්ට මේ පයිතගරස් මේ වගේ දදා හදින්න ඕනේ. අන්න ඒක තමයි මේ කෙටි ක්‍රමය. මේකේ දැන් මේක චෙක් කරලා බලමුකෝ ඕන්න. මෙතන 10 එන්න ඕනේ. 6 වර්ගය 8 වර්ගයේ වර්ගමූලය. 6 වර්ගය 36යි 8 වර්ගය 64යි. මෙයා එනවා මට 100යි. මෙයාගේ වර්ගමූලය 10යි කියලා අපිට මේක ගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ වගේ සීන් එකක් ආවොත් එහෙනම් ඔක හදන්න බෑ. නිකන් හිතන්න මෙයත් 3යි කියලා දෙනවා. මෙයත් 3යි කියලා දෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මෙහෙම අහලා නැහැ. අහන්න පුළුවන් මෙයත් 3යි කියලා දෙනවා. මෙයත් 3යි කියලා දෙනවා. නිකන් හිතන්න මෙන්න මෙහෙම පාද දෙකම එකම එක්කෙනෙක් නම් එන්නේ ඔයගලන්ට මම තව කෙටි ක්‍රමයක් කියන්නම්. එයා වදින උතර 95ක් විතර පයිතගරස් ගොඩ. නිකන් හිතන්න මෙයා 3 වර්ගය දන 3 වර්ගයේ වර්ගමූලයනේ මෙන්න මේක x කියලා ගමු. x ට සමාන වෙන්නේ. එතකොට මෙතන මට ලියන්න පුළුවන් නේද? 2 එකතු කිරීම 2 කියන එක දෙවරක් 2 කියලා ලියන්න පුළුවන්. 3 එකතු කිරීම 3 කියන එකත් මට ලියත හැකි 3 වරක් 2 කියලා. ඒ වගේ මට මෙයා ලියන්න පුළුවන් 3 වර්ගය දන 3 වර්ගය 3 වර්ගය වගේ දෙන්නෙක් කියලා ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙයාගේ මම මේ හැම එක්කෙනෙක්ටම වර්ගමූලය දැම්මොතින් එහෙම මට මේ වර්ගයට වර්ගමූලය කැපිලා ගිහිල්ලා මට එනවා 3යි මූල 2යි කියලා. මේ සිද්ධියම තමයි මෙතන තියෙන්නේ. මෙතන 7යි 7යි කියලා වගේ. මට ලියත හැකි මෙයාව මෙතෙන් x කියලා දාගත්තොත් එහෙම x වර්ගය කියලා කියන්නේ 7 වර්ගය දන 7 වර්ගය. මේ වගේ මෙතන 7 වර්ගය වගේ දෙන්නෙක් ඉන්නවා කියලා ලියන්න පුළුවන්. හරියට මෙන්න මේ වගේ. එතකොට මම මේ දෙපැත්තටම මේ සෙට් එකටම වර්ගමූලය දාගෙන ගියොත් එහෙම මට ගියත හැකි 7යි මූල 2යි කියලා. මේකේ පැටර්න් එකක් පේනවද? මෙතන ඉන්නවා 3යි මූල 2. මෙතන ඉන්නවා 7යි මූල 2. ඒ කියන්නේ පාද සමානයි නම් මේ දෙගොල්ලන්ගෙන් පාද සමානයි නම් මෙයා 7යි මෙයා 7යි නම් ඔයාලට ඩිරෙක්ට් ලියත හැකි 7යි මූල 2යි කියලා හයිපර්ටීනියස් නැත්නම් කර්ණයට. මෙයා 3යි මෙයා 3යි කියලා නෝ නම් කෙලින්ම කර්ණය 3යි මූල 2යි. ඒ අදාළ සංඛ්‍යාව වරක් මූල 2 තමයි මේක ගන්න පුළුවන්. ඒ කියන්නේ ඕගලන්ට එකම පාද දෙකක් තියෙනවා. සමාන පාද දෙකක් තියෙනවා. එහෙම නැතුව අනිත් ක්‍රමේ තමයි ඕගලන්ට ගොඩක් වෙලාවට 90%ක්ම එක්සෑම් කියන ගණන් වල මේ විදිහට දෙනවා පයිතගරස් ත්‍රිත්වයේ ගුණාකාරයක් විදිහට. මම ආයි පාරක් එක මතක් කරන්නම්. දැන් ගන්නකෝ මෙන්න මෙහෙම එක්කෙනෙක්. මෙයා මෙතන 9යි. මෙතන 12යි කියලා ගන්නකෝ. එතකොට 3 කියන එක්කෙනා 3ෙන් වැඩි වෙලා තමයි මෙතන 9 වෙලා තියෙන්නේ. 4 3ෙන් වැඩි වෙලා තමයි 12 වෙලා තියෙන්නේ. එහෙනම් 5 3ෙන් වැඩි වෙලා 15 වෙන්න ඕනේ. චෙක් කරලා බලමු. 9 වර්ගය 81යි. 12 වර්ගය 144යි. ඔයාට එනවා 225යි. මෙයාගේ වර්ගමූලය 15 තමයි. මෙහෙම ගන්න බැරි ඒවා තියෙනවද? ඔව් මෙන්න මේ වගේ ඒවා. 12යි 5යි 13යි වගේ සී. මේ බලන්න. නිකන් හිතන්න ඔයාට දෙනවා එක්සෑම් එකේ මෙන්න මේ විදිහට. මෙහෙම ආපු අවුරුදු තියෙනවා. 12යි 5යි හොයන්න කියනවාට කර්ණය. මෙතෙන්දී ඔයාට අර ක්‍රමේ පාවිච්චි කරන්න බෑ. මොකද අපි ගාවේ හිටපු පයිතගරස් ත්‍රිත්වය තමයි. ඒ කියන්නේ අර පොඩිම තුන් දෙනා ගුණ වෙලානේ හැදෙන්නේ. ඒ හිට පොඩිම දෙනා 3 4 5. දැන් 3 4ෙන් ගුණ වෙලා 12 හැදුණා කියන්න පුළුවන්. හැබැයි 4 කීයෙන්වත් ගුණ වෙලා 5 හැදෙන්නේ නැහැනේ. මෙතෙන්දී ඔයාට කරන්න දෙයක් නැහැ. අර විදිහට දාලාම ගන්න වෙනවා ඉතින්. මම x කියලා අපි දාගමුතොත් 12 වර්ගය දන 5 වර්ගයේ මෙයාගේ වර්ගමූලය තමයි x විදිහට වාට එන්නේ. මෙතන 144යි
25යි මෙයා x මෙයාගේ වර්ගමූලය 169යි. ඒ කියන්නේ ඔයාට එනවා 13යි කියලා උත්තරේ. මේක අරකට කිසිම සම්බන්ධයක් නැහැ. හැබැයි 90%ක්ම ගණන් ඔයාට හදන්න පුළුවන්. අර මං කිව්ව කෙටි ක්‍රමය පාවිච්චි කළා. මේ තුන් දෙනාගේ ගුණිතයක් විදිහට ඔයාට ගන්න පුළුවන් ඊට පස්සේ ඉන්න සෙට් එකම. හරි.